ඔයාගේ මොනත් අවුවට කල් වෙලා නම් අද මම කියලා දෙනවා සුපිරිම රිසල්ට් ගන්න පුළුවන් D10 පැක් එකක්. ඉතින් මේ පැක් එක හදාගන්න ඔයාට ඕන වෙනවා කහකුඩු මේස හැඳි තුනක්. මේ වගේ ෆෑන් එකකට දාලා මේ කහ ටික හොඳට බැද ගන්න ඕනේ. හරියටම මෙන්න මේ වගේ. මේ වගේ දුඹුරු පාටක් වෙනකන් ඔයා කහ ටික බැද ගන්න ඕනේ. අඩුත් නැතුව වැටිත් නැතුව මෙන්න මේ කලර් එක වෙනකන්. ඊළඟට මම මේකට කෝපි කුඩු මේස හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඊළඟට මී පැණි මේස හැන්දක් වගේ. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි තුනක් සහ ලෙමන් අවසාන වශයෙන්. ඉතින් ඔයාලට ලෙමන් නැත්තම් දෙහි උනත් යොදා ගන්න පුළුවන්. හදාගත්ත පැක් එක පිරිසිදු කරගත්ත මෝනේ සහ බෙල්ලේ මම මෙන්න මේ විදිහට මගේ අතින්ම ආලේප කරනවා. ඉතින් ඔයාලට බ්‍රෂ් එකක් උනත් යූස් කරන්න පුළුවන්. ඒ විදිහට පැක් එක හොඳට ඔයාගේ මෝනේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20ක කාලයක් මේක හොඳට dry වෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ තෙත ස්පොන්ජ් එකක් අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හොඳට පිරිසිදු කරලා ඉවත් කරගන්න. ඉතින් පාවිච්චි කරපු ගමන්ම ඔයාලට හිතා ගන්න බැරි ග්ලෝ එකක් ඔයාගේ මෝනේ දකින්න පුළුවන් වෙයි. ඉතින් එහෙමනම් ඔයාලත් අඩුම ගානේ සතියක්වත් එක දිගට මේ පැක් එක යූස් කරලා බලන්න ඔයාලට සුපිරිම රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ තව වීඩියෝ බලන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න.